Hello guys. අපි පාන්දරම පිටත් උනේ වෙනදට වඩා ටිකක් දුර ගමනක් යන්න. කටුනායක හයිවේ එකෙන් එක්සිට් වෙද්දී නම් එළිය වැටීගෙන ආවා. අතරමඟදී ටිකක් රෙස්ට් එකේ ඉඳලා අපේ බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි කුරුණෑගල හයිවේ එකට එන්න වුණා. අපි යන්න තීරණය කරලා තිබුණේ ගල්ඔය පැත්තට. මැප් එකේ පාරවල් කීපයක්ම පෙන්නුවත් අපි තෝරගත්තේ නුවර මහියංගනය හරහා යන්න. කුරුණෑගලින් අපි නුවර පාරට දාලා එද්දී මෙතනට ආවේ පොඩි රෙස්ට් එකක් ගන්න. අපි ආපහු ගමන පිටත් උනේ කොෆි එකකුත් බීලා ටිකක් වෙලා ඉඳලා. අපි නුවරට ඇතුල් වෙද්දී නම් හොඳටම අවුව. දළදා මාලිගාවට යන වාහනේ පාක් කරලා බලද්දී අපි ඇවිල්ලා තිබුණේ ඇහැලේපොළ වලව්ව ළඟට. අපේ ප්ලෑන් එකේ තිබුණේ නැති තැනක් වුණත් ළඟටම ආපු නිසා අපි ඒකත් බලලාම යන්න තීරණය කෙරුවා. මාලිගාවට ගිහිල්ලා අපි වැල්බෝධිය පැත්තෙන් කාර් පාක් එකට ආවා. එතනින් පස්සේ අපි ගියේ මගේ ලොකු අම්මලාගේ ගෙදර. අපි යද්දී ලොකු අම්මා අපිට කෑම හදලා. ඉතින් අපි ලන්ච් අරගෙනයි එහෙම පිටත් උනේ. අපි මේ යන්නේ වික්ටෝරියා ජලාශය ළඟින්. හැබැයි ෆොටෝ ගන්න තරම් පැහැදිලිව ඒක පේන්නේ නැහැ. වික්ටෝරියා view point එක තියෙන පාර නෙවෙයි අපි තෝරගත්තේ. මේ වගේ දිය පාරවල් නම් කීපයක්ම හම්බුණා. අපි මේ යන්නේ ලස්සන පාරක. පාර දෙපැත්තෙම වගේ කඳු තියෙන තැන් වලින් මේ වගේ දිය ඇලි පේන පාරක. හුන්නස්ගිරිය පැත්තේදීත් අපිට පොඩි වැස්සක් හම්බුණා. නිතර යන පාරක් නෙවෙයිනේ. ඒ නිසා අපි බැහැලා වටපිට ලස්සන ටිකක් බැලුවා. මේ අපි ඉන්නේ 18 වංගුව පටන් ගන්න කලින්. බහින්න හිටපු ගොඩක් තැන්වල රිලව් හිටපු නිසා අපි බැස්සේ නෑ. අටවෙනි වංගුව ළඟදී නම් කවුරුත් අපිට කරදර කරන්න හිටියේ නෑ. ඒ නිසා බය නැතුව එතනින් බැහැලා ටිකක් වෙලා ඉඳලා යන්න අපිට පුළුවන් වුණා. මහියංගනය පාස් කරලා බිබිල පැත්තට යද්දී අපිට ආයමත් වැස්සක් හම්බුණා.
කළුවර වැටලත් අපේ ගමන තව ඉවර නැහැ. අතරමඟදි රස වඩේ ටිකකුත් කාලා ප්ලේන් ටිකකුත් බීලා මහවැස්සම අපි මේ යන්නේ අදරේ අපි නවතින තැනට. ඩිනර් එකට රයිස් ඇන්ඩ් කරි එක්කම අපි අද නවතින තීරණය කළා තිබුණේ චරිත රෙස්ට් එකේ. අපේ ට්‍රිප් එකේ පළවෙනි දවස ගත උනේ මේ විදියට. දෙවෙනි දවස ගැනත් වෙනම කියන්නම්කෝ.